අදනේ අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ ජේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ඉස්තර තිබුණට මිතුරාට ප්‍රේම කරන්න සතුරට වෛර කරන්න කියලා උන්වහන්සේක වෙනස් කරලා කියනවා අපිට රිද්දන අයටත් කරුණාවන්ත වෙන්න ඕනු දෙසා යාඥා කරන්න කියලා. පෞකාර මාර්ගයන් වල ජීවත් වෙන යේසුස් ස්වාමීන් වහන්සේව නොදන්න පාපය තුළම ජීවත් වෙන මේ වගේ පෞකාරයි කියලා හංවඩු ගහපු සමාජ ඉස්තරහා පිළිගැනීමක් නැති මිනිස්සුන්ගේ ජීවිත රටාවම නම් කතෝලිකයෝ විදිහට අපි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් යේසුස් ස්වාමීන් වහන්සේව අදහන්නේ නැති වැරදි ජීවිත රටාවක් ගත කරන අයගේ ජීවිතයි යේසුස් ස්වාමීන් වහන්සේව අදහන අනුගමනය කරන අපේ ජීවිතයි අතර වෙනසක් නැත්තම් අපේ කතෝලික ජීවිතයේ වටිනාකම මොකක්ද? ඒකයි උන්වහන්සේ ඔබට මට අද ආරාධනා කරන්නේ. පව්කරුවන්ගේ ජීවිත රටාවම නම් අපිත් ගත කරන්නේ. ඒක එහෙම විය යුතුද? අනිවාර්යෙන්ම ඔබ මම වෙනස් වෙන්නට ඕන. ජේසුස් ස්වාමීන් වහන්සේව අදහන්නේ නැති, උන්වහන්සේගේ අනපනත් ඉෂ්ට කරන්නේ නැති අය අනිත් අයට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා, කලකෝලහල ඇති කරගන්නවා, රණ්ඩු සරුවල් ඇති කරගන්නවා, අනිත් අයගේ නම නැති විනාශ කරනවා, විවේචනය කරනවා. හැබැයි ඒ වගේම කෙනෙක් නම් ඔබත් ඔබයි ඔවුන් අතර කිසි වෙනසක් නැහැ. ඒ නිසා ජේසුස් ස්වාමීන් වහන්සේව අදහන කෙනෙක් විදිහට ජේසුස් ස්වාමීන් වහන්සේගේ කුරුසේ විජයග්‍රහණය සමරන්න සෝදානම් වෙන චතාරික කාලේ ඔබට මට උන්වහන්සේ අභියෝගයක් දෙනවා. ඒක තමයි පුළුවන් නම් කරලා පෙන්වන්න කියලා. අපිට රිද්දන අයට, අපිට ප්‍රේම කරන අයට විතරක් නෙමෙයි, අපිටව ආදරෙන් බාරගන්න, අපව ශක්තිමත් කරන අයට විතරක් නෙමෙයි, අපව විවේචනය කරන අය, අපට අපහාස කරන අයට පවා ආදරය කරන්න. මොකද උන්වහන්සේ බොහොම පැහැදිලි ඔබට මට මතක් කරනවා ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ සිටින්නාක් මෙන් ඔබත් සර්ව සම්පූර්ණව ඉන්න කියලා. උන්වහන්සේ සර්ව සම්පූර්ණ වුණේ උන්වහන්සේ හැම කෙනෙක්ටම කිසිම ભેදයක් නැතුව සලකන නිසා. උන්වහන්සේ මුළු මනුෂ්‍ය සංහතියේ එක වගේ ආදරය නිසා. මොකද උන්වහන්සේ විනිශ්චය දෙන්නේ අවසාන විනිශ්චය දවසේ නිසා. මේ ලෝකේ ජීවත් වෙන කාලෙදී උන්වහන්සේ හැමෝටම එක වගේ සලකනවා. ඒ නිසා ඔබට මට රෙද්දපු අයට, අපිට විවිධාකාරයේ හානියන් වේදනාවන් පමුණුන අයට අපි සමාව දීලා ඔන්න ආදරයෙන් පිළිගමු. ස්වර්ගීය පියාණන් වහන්සේ වගේ සර්ව සම්පූර්ණ කෙනෙක් විදිහට ජීවත් වෙමු. ඔබට ජෙස් පීටයි.